පරිගණකයේ භාවිතය අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. 3 components of a computer. Basic 3 components of the computer. පළවෙනි එක විදිහට අපි ගන්නවා hardware. අපි hardware වලට කියන්නේ ජුඩාංග. දෙවෙනි එක software මෘදුකාංග. තුන්වෙනි එක liveware ජීවාංග. එතකොට මේ කොටස් තුන තමයි පරිගණකයේ ප්‍රධානම භාවිතයන් තුන. දැන් hardware කියන දේ ජුඩාංග කියන කොටස ගත්තොත් පරිගණකයේ සතු සියලුම ජුඩාංග ලෙස පවතින කොටස්. ඒ කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදිහට පරිගණකයේ සතු keyboard එක, mouse එක, එතකොට system unit එක. එතකොට ඒකේ තියෙන ඔක්කොම අපි ගත්ත printer, scanner ඒ වගේ උපකරණ අපිට ගන්න පුළුවන් ජුඩාංග වලට. එතකොට software වලට අපිට ගන්න පුළුවන් මෘදුකාංග කියන කොටස. ඒ කියන්නේ අපිට program එකක් විදිහට ඒ කියන්නේ මෘදුකාංගයක් විදිහට භාවිත කරන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදිහට Windows අපේ පරිගණකයේ තියෙන Word, MS Word, MS Excel, ඒ වගේම WhatsApp, Facebook වගේ මෘදුකාංග අපිට software category එකට ගන්න පුළුවන්. අර තුන්වෙනි category එකට අපිට ගන්න පුළුවන් ජීවාංග කියන කොටස. ජීවාංග කියන්නේ පරිගණකයේ භාවිත කරන පුද්ගලයන්. අපි එකට කියනවා තමයි user කියලා name එකක් use කරනවා. ජීවාංග කියන්නේ liveware කියන්නේ පරිගණකයේ භාවිත කරන පුද්ගලයන්. අරොත් මේ ප්‍රධාන භාවිතයන් තුන එකතු වුණොත් විතරයි පරිගණක පද්ධතියක් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක් නිර්මාණය වෙනකොට මේ ප්‍රධාන භාවිතයන් තුන එකතු වෙන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට බලමු hardware කියන කොටසයි liveware කියන කොටසයි විතරක් තිබ්බොත් පරිගණකයක් ක්‍රියාත්මක කරන්න බෑ මේ software කොටස නැතුව. software hardware කියලා වැඩක් නැහැ liveware කියන කොටස නැතුව. live software liveware තිබුණ වැඩක් නැහැ hardware කියන කොටස නැතුව. ඒ හින්දා අනිවාර්යයෙන්ම පරිගණකයක් ක්‍රියාත්මක කරනවා hardware software liveware කියන මේ කොටස් තුනම. ඒ කියන්නේ ජුඩාංග, මෘදුකාංග, ජීවාංග කියන කොටස් තුනම එකට පවතින්න ඕනේ. එතකොට තමයි අපිට පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ.